මේ සංදේශය සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරියේ කැබිනට් මණ්ඩලයෙන් ඇමති මණ්ඩලයෙන් අනුමැතිය ලබයි කියලා. ඉන්පසු ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ පාර්ලිමේන්තුවේ 3 විටක් කියවීමෙන් පසුව ඒට ඡන්දයක් තිබෙනවා. පසුව ඒ ඡන්දයෙන් සම්පූර්ණ මේ ඒකමතිකව හැමෝම ඒට පක්ෂව රටේ ජනතාව වෙනුවෙන් රටේ සෞඛ්‍ය වෙනුවෙන් ඒට පක්ෂව ඡන්ද දෙක බලාපොරොත්තු වෙනවා. මුදලාලි මේ කරනවා මේ ඔක්කොමලා මේ නීති කරනවා ගන්න දෙයක් නැහැ මොකද්ද මේ රටේ තත්ත්වය ඒක නමුත් බැරි නම් එතකොට මේ මුදලාලිගේ කටින් එළියට එන්නේ කැසිනෝ කාර්යයේ සිගරට් එකෙන් එළියට එන්නේ එකම බූවල්ලගේ අඳු ඒක අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් මේ අණ්ඩට විතරක් ගහලා හරියන්නේ නැහැ බූවල්ලට අපි හරියන්නේ ඔව් සමා වෙන්න ඕන අපි මහලා දිනනවා ඔය උදාම් ගාවට එන ඒගොල්ලන් ඔපරේට් වල බදු ඉහළ දැමීමට විරුද්ධ වෙනවා. ඉතින් මම මේක වැඩිපුර කතා කරන්නේ මේ කාරණා ටික කතා කරා මේ දුක්ඛ සමාගම් විවිධ විදිහේ උපක්‍රම පාවිච්චි කරන මේ බදු වැඩිවීම වලක්වා ගැනීම. ඒකෙදි විශේෂයෙන් මේ ලොබින් කියන කාරණය ඊටාම පුළුල් විදිහට භාවිතා කරනවා. ඉතින් ඒකෙදි මම උදාහරණ කීපයක් පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ මේ මෙතන මහත්මයාත් මේව දන්නේ නැති සිගරට් ටැක්ස් එකක් වැඩි වෙච්ච හැටියම වැඩි වෙනවා කියන හැඟීම සමාජයේ එන්න පටන් ගත්ත හැටියම අර අපි කියන්නේ රටපණිනවා වගේ කියන එහෙම ඒවා වෙනවා. සමනි කිව්වා දුම්කල සමාගමෙන් තමයි කියලා තීරණය කරන්නේ. එතකොට බදු අයකිරීට රජයේ බදු පැනවෙන් පස්සේ දුම්කල සමාගම කරන්නේ ඒ බද්දක් කවර් කරලා ඊට වඩා වැඩි නිලකට සිගරට් මිල වැඩි කරනවා. ඒ නිසා ඔබට පේනවා මේ graph එකේ තියෙන විදිහට නිල් පාටින් පෙන්නලා තියෙන අවුරුද්දක් පාසා සිගරට් වල නිෂ්පාදනය අඩු වීගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි කහ පාටින් පෙන්නලා තියෙන්නේ ඒකේ සමාගමේ ලාභය වැඩි වෙලා ඒක අධික ලාභයක් ලබන සත්‍යයට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ බොහොම පැහැදිලි දුම්කල සමාගමෙන් මේ සිගරට් වල අනිකුත් දුම රහිත දුම්කල නිෂ්පාදනය වැඩිපුරම වාර්තා වූයේ නිෂ්පාදන වෙළඳාම වැඩිපුරම වාර්තා වූයේ වෙල්ලවත්ත ප්‍රදේශයේ වගේම බොරළ සහ මෙමඩගොඩ කියන ප්‍රදේශයේ තුලත් දුම රහිත දුම්කොළ නිෂ්පාදන සමාවෙන්න අලරියේ ගොඩක් තියෙන බවට අපිට දකින්නට පුළුවන් වුණා. அதே நேரம் கொழும்பு புறக்கோட்டை பிரதேசத்தில் 3 கடைகளிலும் பெரளப்படை பிரதேசத்தில் 3 கடைகளிலும் அதே நேரம் දුම්කොළ බදු කරන ක්‍රියාවලියට දුම්කොළ කර්මාන්තය නිතරම අතපෙවීම සිදු කරනවා. ඒක තමයි අපි අධ්‍යයනයේදී සොයාගන්නේ. මෙයාලා විකුණුම් ප්‍රවර්ධනයේට මෙයාලා ඩිස්කවුන්ට්ස් මෙයාලා වාරික වශයෙන් ගෙවන්න ඊපස්සේ ඒ වගේ විවිධාකාරයේ විකුණුම් කරන සහ බෙදා හැරීමේ ක්‍රම මේකට පාවිච්චි කරලා තිබ්බා. ඩොක්ටර් ශ්‍රී සුචරිතා කියන කෙනා ඉන්දියාවේ 2020 විතර වෙනකම් මෙයා ඩෙන්ටල් සර්විසස් එක වැඩ කරන කෙනෙක්. 2020 වෙනකම් යාගේ රිසර්ච් වල හයිලයිට් කරන්නේ harm reduction එක හොඳ නැහැ. කියන්නේ නිකොටින් භාවිතය හොඳ නැහැ. tobacco cessation services තමයි ප්‍රොමෝට් කරන්න ඕනේ කියලා. හැබැයි 2022 පස්සේ යාගේ රිසර්ච් වල ප්‍රොමෝට් වෙන්නේ cessation වලට වඩා harm reduction approach එක තමයි හොඳ කියලා. ඒ අවුරුදු දෙක ඇතුළත ඒ අලුතෙන් සංවිධානයකුත් පිහිටවලා තියෙනවා. nicotine replacement therapy සහ harm reduction services provide කරන විදිය ඉන්දියාවේ.